හෙලෝ ගයිස්, කොහොමද ඉතින් ඔයාලට? අද ඉතින් අපිට නිවාඩු දවසක් හොඳට ඉර පායලා තියෙනවද? මම අද විශේෂ දෙයක් කරන්න හිතන් ඉන්නවා. ඒ තමයි මගේ ජීවිතේ පළවෙනි පාරට මම අද ගවලනයක් හදනවා. ඉතින් මේ ගවලනේ තියෙන විශේෂත්වය තමයි මේක අඩු වියදමකින් හදපු කාඩ්බෝඩ් ගවලනක්. මුලින්ම ගවලනේ හදන්න කලින් මම මෙන්න මේ වගේ ලීයක් හොයාගත්තා. ලීය හොයලා මේ කඩේ ගන්න තියෙනවා මේ විදිහේ කොළ. ඉතින් මම ඒ කොළයක් අරගෙන සම්පූර්ණ ඒ ලීය කවර් කරගත්තා. ඊට පස්සේ මම මේ ගස්වල පොතු වගේක් ගලවන් ඇවිල්ලා තිබ්බ ගහකින්. ඒ මොකද ගවලනේ පිටිපස්සට මෙන්න මේ පොතු ටික තියලා හයි කරන්න තමයි මම හිතන් ඉන්නේ. මේ හැමදේම මම අලවගත්තේ සිලිකන් ග්ලූ ගන් එකෙන්. එකකින් හරි ලේසියෙන් ඇලවෙනවා. ඉතින් මේ වෙද්දිත් මම මේකේ ගෙවල් දෙකක්ම හදලා ඉවරයි. ඇත්තටම මම මේ වීඩියෝ එක මුලින් ඉඳන් කරන්න නෙමෙයි හිටියේ. මට පස්සේ තමයි හිතුනේ මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඒ වෙද්දිත් මම ගෙවල් දෙකක්ම හදලා ඉවරයි. ඉතින් මම මේ ඉතුරු ගේ හදන විදිය තමයි ඔයාලට පෙන්නන්නේ. මම මේක ලොකුවට ප්ලෑන් කරලා හදපු දෙයක් නෙමෙයි. හිතේ මිම්මට බලලා කරලා තමයි මම මේ ගවලන නිර්මාණය කරන්න පටන් ගත්තේ. කඩවල වල තියෙනවා ඕන තරම් ගවලන ගන්න. නමුත් මට ආසාව තිබ්බා ගවලනයක් හදන්න. මොකද මං චූටි කාලෙත් දැකලා තියෙනවා ගෙවල් වල අර පිදුරු ගවලනේ හදනවා. ඉතින් මේ නිර්මාණයට මට ඕන උනේ කාඩ්බෝඩුයි මම සිලිකන් ගම් ගත්තා අලව ගන්න. ඊට අමතරව ගස්වල පොතු එකතු කරගත්තා. මේකට කඩෙන් සල්ලි වලට ගත්තේ මේකේ තිබ්බ පිළිම ටිකයි මේකේ අර බේස් එකට දාපු කොළේ විතරයි. ඉතින් ගේ හදලා ඉවරුණාට පස්සේ මේ කාඩ්බෝඩ් වගේ පෙනුම තියෙන නිසා මම මේක වැහෙන්න රයිස් පේපර්ස් තියෙන ඒ රයිස් පේපර්ස් වලින් තමයි අලව ගත්තේ. රයිස් පේපර්ස් අලව ගන්න හේතුව තමයි ඒකෙන් ස්වභාවික පෙනුමක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ දුඹුරු පාට රයිස් පේපර්ස්. එක ගෙදරක් මම සුදු පාට රයිස් පේපර්ස් වලින් නිර්මාණය කරගත්තා. අනිත් ගෙදර දුඹුරු පාට රයිස් පේපර්ස් වලින් තමයි නිර්මාණය කරගත්තේ. මේ තියෙන්නේ සුදු පාට රයිස් පේපර්ස් අලවලා නිර්මාණය කරගත්තු පුංචි ගෙදර. ඔයාලා බලනවා ඇති මෙච්චර කොළ ಜಾති තියෙද්දි ඇයි මම රයිස් පේපර්ස්ම මේකට තෝරගත්තේ කියලා. ඒකට හේතුව මේ ගෙවල් වලට ස්වභාවික පෙනුමක් ගන්න පුළුවන් වෙනවා. වියදම අතිනුත් හරිම අඩුයි. ඒ වගේම ඉක්මනටම ඇලවෙනවා. අර නිකන් මැටි වලින් හදපු ගෙදරක් වගේ පෙනුමක් එනවා ඒකට. එන්න ඒ නිසා තමයි මම මේකට රයිස් පේපර්ස් යූස් කරන්න හේතුව. මේ ඔක්කොම බයින්ඩර් ගම් වලට වතුර දාලා තමයි අලවලා තියෙන්නේ. බයින්ඩර් ගම් වලට වතුර දාලා කාඩ්බෝඩ් එකට ගාලා ඒක උඩින් රයිස් පේපර්ස් තිබ්බ ගාම්ම ඉක්මනට ඇලවෙනවා. ඉතින් මට උනේ ලේසියෙන් හදාගන්න අවශ්‍ය දෙයක්. ඉතින් මේ ටික තමයි මම ගවලෙන්ට ගත්තු පිළිම ටික. හරිම පුංචි පිළිම ටිකක් තමයි මම ගත්තේ. කඩෙම්ම තියෙන පුංචිම පිළිම ටික තමයි මම ගත්තේ. ඒ මොකද මං හදන්නේ පොඩි ගවලෙනක් නිසා. ඉතින් ඇත්තටම මට මේ ගවලෙන හදන්න හරිම අඩු වියදමක් ගියේ. මීට කලින් මම YouTube එකෙත් ගොඩක් වීඩියෝස් දැකලා තියෙනවා. ගවලෙනවල් එක එක්කෙනා තමා විසින්ම නිර්මාණය කරන ඒවා. මටත් ඉතින් කාලෙක ඉඳන් හරි ආසාවක් තිබ්බා මම්ම ගවලෙනක් හදන්න. ඉතින් මේක තමයි මගේ ජීවිත කාලෙටම මම පළවෙනිට හදපු ගවලෙන. ඒකට ප්‍රධානම හේතුව තමයි මම බෞද්ධ කෙනෙක්. සාමාන්‍යයෙන් බෞද්ධ ගෙවල් වල ගවලෙනවල් හදනවා ගොඩක් අඩුයිනේ. නත්තල් ගහ හැදුවත් ගවලෙන හදනවා හරි අඩුයි. ඔන්න ඉතින් දැන් මම නිර්මාණය කරපු මගේ ගවලෙනට මම මේ කඩෙන් ගත්තු පිළිම ටික තියන්නයි හදන්නේ. අපි අහලා තියෙනවනේ ඉතින් උඳුවප් මාසේ සීතල දවසක ජේසු බබා ඉපදෙන්න තැනක් හොයාගෙන ජේසු බබාගේ අම්මයි තාත්තයි ගවලෙනකට තමයි ගිහිල්ලා තියෙන්නේ. ජේසු බබා ඉන්න තැනට රජතුන් කට්ටුවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ රජතුන් කට්ටුවට පාර කියලා තියෙන්නේ ලස්සනම ලස්සන වල්ගතරුවක්. ඉතින් ඒ වල්ගතරුව පිළිඹු වෙන්න තමයි හුඟක් ගවලෙන් වල මුදුනේ තරුවක් ගහන්නේ. අද මට තරුවක් නම් හොයාගන්න බැරුව ගියා මගේ ගවලෙනට. ඉතින් බෙත්ලෙහෙමේ දුෂ්කර ගම්මානයක දුප්පත් ගව මඩුවක තමයි
ජුසේතුමයි මරියතුමි ජේසු බිලින්දට එහෙමත් නැත්නම් සාමේ කුමාරයාට උපත දීලා තියෙන්නේ. මේ කතාව මගේ ආගමේ කතාවක් නොවුනට මම හරි ආසාවෙන් පොඩි කාලේ ඉඳන් අහගෙන හිටපු කතාවක්. ඉතින් ගවලෙන එක එක්කෙනා එක එක විදිහට නිර්මාණය කරනවා. මේ ඉතාලියේ ගවලෙන නිර්මාණය කරද්දී ඒගොල්ලෝ ගම්මානයක් විදිහට තමයි මේක නිර්මාණය කරන්නේ. ජුසේතුමයි මරියතුමි ජේසු බිලින්දයි රජතුන් කට්ටුවයි හැරුණකොට ගමක ඉන්න පුළුවන් ගොපල්ලෝ බැටළුවෝ තවත් එක එක සත්තු වර්ග එක එක වැඩ කරන කාන්තාවෝ මෙන්න මේ වගේ පිළිමත් මේ නත්තල් ගම්මානට එකතු කරනවා. ඇත්තටම ඉතින් බෙත්ලෙහෙම කියන්නේ ගම්මානයක්නේ. ඉතින් මේ ඒ බෙත්ලෙහෙමත් එදා ඒ වගේ තියෙන්නේ නැති. ඒක පිළිඹු කරන්න තමයි මේ ගවලෙන මේ විදිහට නිර්මාණය කරන්නේ. ඔන්න ඉතින් යාළුවනේ මගේ ගෙදර පළවෙනි පාරට හදපු නත්තල් ගවලෙනේ සියලු වැඩ කටයුතු දැන් අවසానයි. මගේ පුතත් පළවෙනි වතාවට තමයි ගවලෙන දැක්කේ. ඉතින් එයාත් හරි ආසාවෙන් එක්ස්පෙරිමන්ට් කරනවා. මොනවාද මේ ඉන්න සත්තු මොනවාද මේ ඉන්න මිනිස්සුયો එහෙම කියලා එයා ළඟට ඇවිල්ලා මේ බලන ගමන් තමයි ඉන්නේ. එයාටත් මේක අලුත් දෙයක්. ඉතින් එයා කලින් දැකලා තිබ්බේ නෑ. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් ලබන අවුරුද්දේ නත්තලට හරි මේ වගේ දෙයක් අඩු වියදමකින් ඕගොල්ලන්ගේ දරුවොත් එක්කත් හදා බලන්න. මේ ගවලෙන අඩු වියදමකින් හදපු පොඩි දෙයක් වුණාට මේකෙන් හම්බ වුණ සතුට කියලා නිම කරන්න බැරි තරම්. මොකද දවස් ගාණක් අපි මේක හිමින් හිමින් හැදුවා. ඉතින් යාළුවනේ මං හිතනවා ලස්සන අත්දැකීමක් අදත් ඕගොල්ලොත් එක්ක මම බෙදාගත්තා කියලා. මාත් එක්ක හැමදාමත් රැඳලා ඉන්න මගේ යාළුවන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතු වෙන යාළුවන්ටත් ආරාධනා කරනවා ආදරයෙන්. ඉතින් යාළුවනේ ආපහු මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බයි.